අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ තියෙන සැබෑම ගැටලුවක් පිළිබඳව. ගැටලුව තමයි ශාසනීය කුල ભેදය. අපි කොච්චර මේ ස්වභාවය නැහැ කිව්වත් මේ ස්වභාවය යම් යම් අවස්ථාවන් වල මතුවෙන තැන් ඒ වගේම තමයි මෙවැනි සිදුවීම් අපිට ඇසෙන්නට ලැබෙන තැන් ඕනතරම් මේ ශාසනයේ තිබෙනවා. ඒ නිසා ශාසනික භික්ෂූන් අතර පවතින කුල ભેදය කියන මාතෘකාව ගත්තහම ඒවා ඇතිවෙවි නැතිවෙවි යන ස්වභාවයකින් යුක්තයි. සමහර සිදුවීම් ඇති වෙනවා. ඒ වගේම තමයි ඇති වෙලා ටික දවසක් කතිකාවතට ලක් වෙලා ඒවා යට යනවා. එවැනි තත්ත්වයක් මත අපි අද කතා කරන්න යන්නේ ශාසනය ඇතුලේ කුල ભેදය නිසා අපහසුතාවයට පත්වෙච්ච තවත් ස්වාමින් වහන්සේ නමක් Facebook තුල තැබූ සටහනක් ඇසුරෙන් කරන වාර්තාවක්. මේ සටහන ලියන්නේ පූජ්‍ය ත්‍රිකුණාමලයේ සමිත වංශ කියන හාමුදුරුවන් වහන්සේ. ඒ හාමුදුරුවෝ Facebook තුළ තමන්ගේ Facebook පිටුවේ සඳහන් කරපු මේ කාරණය අපි උපුටලා දක්වනවා. උපුටා ගැනීම බුදුන්ගේ දාණයට වැඩියෙමි නිගණ්ඨ වසලයන් මුණ ගැසුනෙමි. දිනය 2025යි 6/14. ස්ථානය දළදා මැදුරේ දන්හල තුලදී. දන්ත ධාතුන් වහන්සේ වන්දනා කොට අවසන් වන විට දහවල් දානය සඳහා වේලාව පැමිණ තිබූ හේයින් දළදා මාලිගාවේ දන්හල දෙසට වැඩම කළෙමි. බුදුන්ගේ දානය සතර දෙසින් වඩිනා මහා සංඝයාට වැළඳීමට බාධාවක් නොවේ යයි සිතුණු නිසා වෙන. ඒ වන විට ඇතන් මල්ලතු හා අස්ගිරි හිමිවරු කීප නමක් දන්හලේ සිටි අතර දන් ටිකක් වළඳන්න වැඩම කළ බව අවසරය පැතීමට මෙන් දැනුම් දුන්නද එම හිමිවරු කිසිවකු සැලකිල්ලක් නොදැක්වීය. වරහන් ඇතුළේ ලියලා තියෙනවා මා කිසියම් නිකායක භික්ෂුවක වුවද රාමාන්‍ය නිකායක බැහැයේ සිවුරු පොරවමි. එළියට වඩින අවස්ථාවල දෙවුර පොරවා වැඩම කරමි. දැකීමෙන් අරණ්‍යක භික්ෂු ස්වරූපයක් පෙනේ. වරහන් අවසන් මාගේ සිවුරු පැහැය රාමාන්‍ය නිකායක සිවුරු පැහැයයි. පසුව මාලිගාවේ දන්හලේ සේවකයන්ට දනට වැඩම කළ බව දැන් වූ විට දන්හලේ අවසන් අසුන පෙන්වා එහි වැඩ සිටින ලෙස දැන් වූ අතර එහි කොන්ක්‍රීට් කණුවක් තිබූ නිසා වැඩ සිටීමට අපහසු වූ බැවින් තව පුටු දෙකක් ඉදිරියේ අසුනක් පනවන ලෙස දැන් වූ පසු ආසන දෙකක් ඉදිරියට අසුන් පැනවීය. දාන වේලාව තෙක් වැඩ සිටියෙමි. එදින දන්හලේ 30 දෙනෙකුට දානය සඳහා සූදානම් කොට තිබුණු අතර කෑගල්ල බත්තරමුල්ල ප්‍රදේශවල දානපතීන් දෙදෙනෙකු දානය බාරගෙන තිබුණි. 30 දෙනාට සූදානම් කොට තිබූ දන්හලේ 15ක් මල්ලතු පාර්ශවයෙන්ද තවත් 15ක් අස්කිරි පාර්ශවයෙන්ද ලෙසය. නමුත් ආගන්තුකව පැමිණි මහා සංඝ රත්නය දන්හලේ අවසන් කෙළවරේ වෙනම අසුන් පනවා වෙන්කොට තබා කටයුතු කරයි. එය පොරවන සිවුරේ පැහැ අනුව සැලකිල්ල තීරණය වේ. බුදුන් වහන්සේ දන්හලේදී කිසිදු වෙනස්කම් කොට සැලකීමක් කුමන හේතුවක් නිසාවත් සිදු නොකළේය. මේ සැලකීමට හේතුව කුලය හා නිකා ભેදයයි. මේ සැලකීමට හේතුව කුලය හා නිකා ભેදයයි. ඒ දන්හලේදී අනුගමනය කෙරේ. මල්ලතු හා අස්කිරි පාර්ශවීය රදල වසලයන් අනෙකුත් කුලවල භික්ෂූන් සමග එකට බුදුන්ගේ දන්හලේ ඉඳ දන් වැළඳීමට පවා අකමැති නිගණ්ඨ වසලයන් නොවේද? සුනීත සෝපාකත් එකම දන්හලේ එකම පේලියේ බුදුන් වහන්සේ සමග වැළඳු ශාසනයක සංඝයා වන වර්තමානයේ මේ වන විට නිගණ්ඨයන් ගණින්නාසේලා නොවේද? දානීය පූජා කරන මහත්වරු දෙදෙනෙක් මා සමීපයට පැමිණ ඇයි ස්වාමින් වහන්සේ වෙනම ඉන්නේ යයි විමතියෙන් මෙන් ඇසුවේය. බුදුන්ගේ දන්හලේ හිමිකරුවන් යයි සිතා සිටින මල්වතු අස්කිරි නිගණ්ඨ වසලයින් වෙනත් නිකායක භික්ෂු සමග එකට හිඳ දන් වැළඳීම තම රදල කුලයට නොගැලපේ යයි සිතා අන් භික්ෂූන් මෙසේ අහිකුන්ටිකයන්සේ සලකා වෙන්කොට තබන සම්ප්‍රදාය ගැන ඔවුනට කියා දුනිමි. අනේ හාමුදුරුවනේ, කොයි හාමුදුරුවොත් අපිට එකයි. අපි නම් එහෙම හිතන්නේ නැහැ. දීර්ඝායුෂ වේවායි පැවසීය. ඒ මිනිසුන් සිතුවිලි අතින්
අස්ගිරි මල්වතු නිගණ්ඨයින්ට වඩා කොපමණ උසස් ලෙස බුද්ධ දර්ශනය අනුගමනය කරන්නෝද? මෙහි මුලසුනේ මල්වතු පාර්ශවීය ලේඛකාධිකාරී පහමුණේ සුමංගල හිමියන් වැඩ සිටි අතර පුද්ගලිකවද මා හොඳින් අඳුනන හිමි නමකි. නමුත් වසලයකි. නිගණ්ඨ වසලයන්ට හැර වෙනත් කෙනෙකුට මෙසේ කළ නොහැක. අනුශාසනාව. බුදුන්ගේ දංහලේ අයිතිකරුවන් ලෙස සිතා සිටින වසල නිගණ්ඨයිනි. අදින් මතු හෝ මෙවැනි තුච්ච සිතුවිලි වලින් බැහැරවන්න. බුදුන්ගේ දංහලේ සියලු මහා සංඝ රත්නයට එකසේ උපස්ථාන කරන්න. පූජ්‍ය ත්‍රිකුණාමලේ සමිත වංශ හාමුදුරුවෝ. මෙන්න මේක තමයි සමාජයේ එළියට කුල භේදය, ජාති භේදය, ඒ වගේම තමයි අහිංසාව, කරුණාව පිළිබඳව මතු කරලා දක්වන බණ කියන පොත් ලියන සමහර නිකාවල තියෙන යථාර්ථය. ඒ නිසා මේවා ජනගත විය යුතුයි, මිනිස්සු අතරට ලං විය යුතුයි, මිනිස්සු මේවා දැනගන්න ඕන. මොකද මේ ශාසනයේ යම් පිරිහීමක් තියෙනවා නම් ඒ පිරිහීමට එක්තරා හේතුවක් තමයි මේ නිකා භේදයෙන් වැටකන ස්වභාවයේ, නිකා භේදයට ලක් වෙලා නිකා භේදයට කුල භේද එකතු කරගෙන භික්ෂුන් වහන්සේලාට සලකන ස්වභාවය. නිකායන් කියලා කියන්නේ ගුරුකුල. නිකායන් වලට අපි විරුද්ධ නැහැ. මොකද නිකායන් බිහි වෙන්නෙත් හේතු සාධක සහිතව. නමුත් නිකාය ભેදයක් කරගන්නේ නැතුව ඒ පාර්ශවීය භික්ෂුන් වහන්සේලා සංඝ සාමග්‍රිය සහිතව ජීවත් වෙන එක තමයි අපි පොදු ජනතාව විදිහට, බෞද්ධ ජනතාව විදිහට, ගිහියන් විදිහට අපි අපේක්ෂා කරන తত্ত্বය. නමුත් මේ ස්වභාවය වරින් වර මේ අස්ගිරි මල්වතු වැනි සියන්නිකායික භික්ෂුන් වහන්සේලා තුළින් මතුවලා මෙයින් පීඩනයට පත්වෙච්ච පැවිද්දන් වගේම ගිහියන් ඉන්නවා. ඒ නිසා ඔබේ අත්දැකීම්, ඔබට සිදුවෙච්ච දේවල් මේ වීඩියෝ යටින් කොමෙන්ට් කරන්න, මේ වීඩියෝ යටින් ඒ පිළිබඳව දන්වන්න. ඒ නිසා අපි ශාසන සෝදනයකට, ඇත්ත කතා කරන තැනකට මේ ශාසනය අරගෙන අවිල්ලා මේ ශාසනික ගැටලු මේ විදිහට සාකච්ඡා කරලා අපි ඒවා විසඳ ගන්නට උත්සාහ කරමු. ඒ වගේම තමයි මේ වගේ කාරණා වසා තැබීම නිසා, ආවරණය කොට තැබීම නිසා සමාජය තුළ මේවා ගඳ ගැසෙන ස්වභාවය දක්වාම පැසවන තුවාලයක් වෙන තැනට මේවා පත් වෙනවා. නිසා එවැනි තැනකටපත් වෙන්නට යන මේ ස්වභාවය අපි වළකා ගන්නට උත්සාහ කරමු. ඒ නිසා මේ හෙළිදරව්ව කරපු ත්‍රිකුණාමලේ සමිත වංශ හාමුදුරුවන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේක තමයි දළදා මාලිගාවේ දානශාලාවේ ඇත්ත කතාව. ඔබ හැම දෙනාට තෙරුවන් සරණයි.